මායි මොනවද තියෙන්නේ මේකේ? මගේ නම් තුනට කොළ කැඳ නම් කොළ කැඳ නේද? කිලෝ එකක් දෙන්න. හෙලෝ good morning සුබ දවසක් ඔයාලා හැමෝටම කොහොමද කට්ටියම දිනනවද ගොඩක් කාලෙකින් අම්බලන්ගොඩ වීඩියෝ එකක් කරගෙන ආවේ දැන් වෙලාව උදේ 7යි අපි යනවා මුලටම ඉස්කෝලේට අද ලොග් එකේ ගයිස් අම්බලන්ගොඩ තියෙන පරණම කොළ කැඳ කඩේ අපි බලමු ගිහලා මාමා ඉන්නවද කියලා මම දැන් යන්න ඕන අක්කගේ මේ අම්මෝ මේ පේනවනේ ඇඳුමක් අඳින්න බෑ ගයිස් සුදු ඇඳුමක් ඇඳුවොත් ඉවරයි ඉතින් මුලටම මම අක්කගේ දුව දාන්න යන්න ඕන ඉස්කෝලේට ඊට පස්සේ අක්කා ගන්නේ දුව දාන්න යන්න ඕන වැඩට ඊට පස්සේ දෙන්න දාලා මං යනවා අම්බලන්ගොඩ කොළ කැඳ බොන්න එහෙනම් අපි යමු මුලටම ඉස්කෝලේට අයියෝ මේ අපට දාලා මේ පේනවනේ එනවනේ මෑත් එක්ක බෑ මොකුත් කරන්න බයික් එකක් ගන්න බෑ මගේ ඇඳුම් ඔක්කොම සවුතු කරලා තියෙන්නේ මෙයාගේ කකුල් පාරවල් ගහලා යා ඔන්න අපි ඉස්සෙල්ගේ ඉස්කෝලේට ආවා බයින්න මේක තමයි සිද්ධාර්ථ ඉස්කෝලේ පොඩි ඉස්කෝලේ එහෙනම් බයි බයි අපි එනම් දෙකට ඉන්න ඉස්කෝලේ ඉතින් ඔන්න මේ ඉස්කෝලේට ගිහිල්ලා පිටරටවල ඉන්න අයියලා අක්කලට පොඩක් මතක් වෙන්න මං ඉස්කෝලේ වෙන්නන්න ඔයාලගේ පුංචි ඉස්කෝලේ අපි අවුන් ගල්ලටද අපි දුව එක්කන් ආ වැඩට මෙයා වැඩ කරන්නේ අහුන් ගල්ලේ මෙන්න මේ කැස්ප ෆාම් එකේ ලස්සන කැස්ප ෆාම් එකක් මම දෙතුන් පාරක් ආව ලොග් එකක් එහෙම කරා දවසකෙමු එහෙනම් ගයිස් දැන් අපි කිලේ මම අම්බලන්ගොඩ කොළ කැඳ මාමු ආගෙන මොකද කොළ කැඳ මාමු උදේ පාන්දර 5ට 4ට විතර එන නිසා උදේ 7:00 වෙද්දී යනවා එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ජය වේවා අවසර හම්බෙමු ගයිස් ඔන්න අපි ආවා අම්බලන්ගොඩ කොළ කැඳ මාමු හොයාගෙන මේ මාමා තමයි අම්බලන්ගොඩ පරණම කොළ කැඳ විකුණන මාමනේ දැන් අවුරුදු කීයද 36 මාමගේ නම මොකද යසරත්න මාමා හරියටම ඉන්නේ අම්බලන්ගොඩ පන්සල තියෙන ස්ටේෂන් එක පිටිපස්සේ පන්සලට යන පාර ගාම තමයි ඉන්නේ එහෙනම් බීලවලම කොළ කැඳ එකක් දාන මාමා අපිට හොඳ කොළ කැඳ එකක් මං අවුන් ගල්ලෙන් එහෙම අම්බලන්ගොඩට ආවා මාර ලස්සනයි පාරේ ඉතින් ඔයාලට පෙන්වන්න බෑ මොකද මං තනියම නෙන්නේ කැමරාවල් ගන්න දෙපොස්සා මායි මොනවද තියෙන්නේ මේකේ මේක තියෙන ආතවාරයයි බැල්බෙන්ට් අවලමට දාලා කරපුංචා වැල් පෙනලක් දාලා තියෙන්නේ එහෙනම් හොඳයිනේ ඇඟට වැල් පෙනල ඉතින් ගයිස් මෙතන කොළ කැඳ මාර රසයි එක දවසක් මං හතර ගම යනකොට දැනට අවුරුදු 4කට විතර කලින් පාන්දර මම හිතන 4ට විතර බිව්වා මෙතනින් කොළ කැඳ මාමා කීයද දෙන්නේ මගේ නම් තුනට 3 විතර වෙද්දී එනව නේද හකුරු එපා මාමේ මේ බමු මාමා උදේ 3 විතර වෙද්දී එනවා 8 විතර වෙද්දී ඉවරනකොට යනවා නේද කොළ කැඳ නම් කොළ කැඳ නේද සුපිරි තමයි මේනේ ඩේලි කස්ටමර් මාමා කෙනෙක් අම්බලන්ගොඩද කිවල් ඔව් මාදම් පිටලා එනවා කොළ කැඳ බොනනේ හැමදාම මාරම රසයි මං කලින් කිව්වේ ගිරි රස කොළ රස හොඳට එනවා මාරු මේ තියෙන අම්බලන්ගොඩ ස්ටේෂන් එකට යන පාර හරියටම ගොත් ස්ටේෂන් එකේ පිටිපස්ස මේ මාකට් එකට යන පාර මාවා ඉන්න මෙන්න මෙතන පුටුත් දාලා තියෙන වාඩිලා ඉන්න මේ වගේ ආතල් එකේ වාඩි වෙලා කොළ කැඳ එකක් බොන්න පුළුවන් මටත් තව එකක් දෙන්න මාමේ කොච්චර බිව්වත් එපා නෑ මේකම දාන්න මාමේ කවන්නේ මගේ දෙවනේ කොළ කැඳ එක හැමෝම වැඩට යනවා මට ඉතින් රස්සාවක් නෑනේ එතකොට මාමයිගේ වල කොහෙද මහා අම්බලන්ගොඩ ළඟ නේද ඇඟට මාර පණක් ආවේ මාමා ගිහිල්ලා ඉන්නකා ආයෙත් යන වෙලාවක ජය වේවා සුපිරි කොළ කැඳ එක දැන් මොකද කරන්නේ අපි යමු එළවලු ටිකක් ගන්න කොළ හරි මොනවා හරි අරගෙන යන් ගෙදර
යාළුවෙක් හම්බුණා. පුංචි කාලේ ඉඳන් අපි එකට ඉන්නේ. ප්‍රදීප් අයියා. අම්බලන්කොට මැදගොඩ රන්දෝවේ නේද? අපි යනවා පොළට. මම සිඟිති පොළට ආව පොඩ්ඩක් බලමු ගිහිල්ලා. පොළ ටිකක් ගන්න. යනවද පොළට? යා. මාරු අම්බ ටිකක් තියෙනවනේ. Good morning. චා නියමයිනේ. කීයද? කිලෝ එකක් දෙන්න. වා කිලෝ එකක් දෙන්න. මම බඩු ගන්න ආසම තැන. මේකේ නම්මලා එන හොඳයි. ගිලේන අම්මා. හරි. යන් තා පොඩ්ඩක් ඉස්සරහට. අද පොළ විතරයි ගන්නෙ. කොහිල දලු නැද්ද? දලු නෑ අල තියෙනවා. පොල්. අයියෝ. මේ පොඩ බලන්න. හලෝ good morning. කොහොමද ඉතින්? ඕ කැමවත් දෙන්න බෑ නිකන් නෑ නෑ වීලුවක් කරේ දා දුන නිසා ඕ පාන්දර ආව කොළ ගැද ගබ්බන් නම්බලන් වලට හොඳයි හොඳයි මේ අම්මා තමයි මට එදා කැමවත් දුන්නේ නිකන් කාන්දින් කැමවක් බෑ උදේ පාන්දර ගිහිල්ලා එන්න ඈ බෑ මේ ඉස්සරහට ගිහිල්ලා එන්න නෑ මට උදේ පාන්දර කන්න බෑ කියලා කියන්නේ කැවුමක් ගිහිල්ලා එන්නවද හරි ගිහිල්ලා එන්න හැලපුවේ පැණි දාලා දිනවද පොල් පැණි ආවිල්ලා කන්න කැරන් දළු හොයාගන්න අමාරුයි කොහෙද දලුත් නැහැ කරන් දලුත් නැහැ හලෝ කොහමද ඉතින් good morning ආයුබෝවන් මොනවද ඔයාගාව තියෙන්නේ අපර කරන් දලු ටිකක් ගන්න නෑ නේද තියෙනවනේ කමිටියක් කරන් දලු නෙමෙයි ඕ කරන් දලු නෑ නේද කරන් දලු නෑනේ කරන් දලු හොයාගන්න නෑනේ කීයන එක 70යි බෑග් එක දාලා දෙන්න. කමන. ඕක මාරු කරන්න ඕනේ නැහැ. උදේ පාන්දර. හොඳයි. ගිලේ නා. හරි උස්සන්නයි. හරි උස්සන්නයි. වල ලෙමන් ගන්න දෙන්නේ. ඔව් සුපිරියා. ෆොටෝ එකක් ගහලා යන්නකෝ මම මේ කොල්ල ගිය දානවා. ෆොටෝ එක ගන්නද? ඒවා thank you. ඔව් ලස්සනට ඉන්නා. මල්ල. හරි. මොකද නම ගැහුවා. මේ අම්මගෙත් අන්න මොකක්ද අම්ම නම? මගේ නම චන්ද්‍රානි. චන්ද්‍රානි මෙහෙද කිවල්? නෑ බලපිටියේ. බලපිටියේ කොහෙද? බලපිටියේ මොහොට්ටිවත්තේ. මොන ෆොටෝ එකක් ගත්තා වීඩියෝ එකක් ගත්තා නේද? හරි යන්න. ගිලේ නම් උත්තරනායි. හරි. මෙතනට ආව මාර අම්මලා ටිකක් ඉන්නේ. කතා කරනවා හරිම ලස්සනයි. හිත හැදෙනවා. ඕ. තෝක තියන්නයි බිමින් කවන්න කන්න කාකමු මේක කෑවේ නැත්තම් ගොඩක් නෑ උණු උණුවෙන් මං හැලපු කන්නේ අනිවාර්යෙන් පොල් පැණි දාලා නම් විතරයි නිකන් කන්නේ නෑ කියන්නේ ඔව් කිලෝ එකයි 325 මාරුනේ 500 සුපිරි තාම රස්නේ උදේම ආපු නිසා පුංචි පොරොටාවත් ඔයාලා මේ හැලප්පනම් කන්නම ඕන. සුපිරි හැලප්පයක්. හැබැයි මේ වෙලාවට එන්නත් ඕන. සුපිරි. ඔව්. ඉතින් 7 8 9 විතර එනකොට ආවනම් මරුනේ. ඔව්. ඈ නැත්නම් හැලප්පේ නිවුනට පස්සෙත් කීයද මේක? අනේ සල්ලි පානේ වාකාරේ. ඔය හැමදාම සල්ලි ගන්න නැහැ මගෙන්. බෑ. නෑ කීයද හැලප්පේ කීයද කියන්නකෝ නෑ හැලප්පේ කීයද කියන්නකෝ දැන් මං කියන්න බෑ යාළුවන්ට ඇවිල්ලා කන්න මේ ගාන කියලා යාළුවන්ට කියන්න මං යාළුවෙක් අංගෙන මං ඒකට ගාන කියන්න නෑ දැන් කියන්නකෝ මට අනේ අන්නානේ කරදරනකොට හැලප්පයක් 70ක් අනේ යන්න එපා නෑ ඇත්තම ගාන කීයද ඇත්තම ගාන ඕනේ නෑ උක නෑ හරි මට කියන්නකෝ නෑ හදන්නේ ඕවා මං හදන්නේ ඕවා කෑම ඒක තමයි රස මෙච්චර මේ මම රෙකෝඩ් කරන්නේ මේක එඩිට් කරනවානේ මට ඇත්ත ගාන කියන්නකෝ නෑ මට දැනගන්න දැන් මම අපි 70 නේ හරිනේ උන 500 මං ගියා බෑ මං ගියා මං ගන්න වෙන්න කවන්න නෑ ඉතුරු ආයෙ හරි 200ක් දෙන්න 200ක් කො 200 අයියෝ වැඩි මොකද්ද අප්පා එහෙම එපා මෙන්න 100 කොහොමද ඉතින් අයියා travel bro මරු නේ කෑම ගිලේ නම් අම්මා මොකද්ද නම බයි නම කිව්ව මොකද්ද චන්ද්‍රානි අම්මා ගිලේ නම් බයි
help supiri guys. Ya. Tapi yang ini. Gile nang aye. නිවිති ගොඩකොල අන්න ඇරු ගොඩකොල මට දෙන්න එහෙනම් නීති ඉතින් කද දෙකද පුතේ දෙක. කීයද? එන්න ඕන උදෙන් තමයි පොළට එනවා නේද? ඔව් පුතේ ඔව් එන බඩු තියෙනවනේ 250 දෙන්න දෙකටම බාන්දර දෙයියන් මේකේ සරණයි කියලා කමන්නේ මාරු එක. සරණයි ගිල එන්නම්. සරණයි මොනවද? ඈ? අඹ හොඳයිද? හරි චෝකමක ඔව් අඹ හොඳයි අඹ වලට වඩා හොඳ පැපොල් නේද? ඕන් ගන්න පැපොල් ගෙඩියක් කීයද? 300 කියලා 300යි? කිලෝ එකයි 600 තියෙන එකමාරක් හා. කිලෝ එකයි 600ක්. ඔව් කීයද? ආර්ති වනාදී හා හා. අඹ ගෙඩියක් ඕනේ දෙපා. පැපොල් ඇති. ආ. නාල් සල්ලි නෑ නාති මාරු සල්ලි නෑ. හරි. ඔක තියාගන්නව කමන්නේ. සරණයි ගිහලා එන්නම්. දැන් ඇති මට බයික් එක අරන් යන්නත් බෑ මෙන්න. අයියට කරදරේ. ගෙඩියක් 100යි. මෙන්න වෙලාවක එන්නම්. යනවා. බයි. බඩු ටික ගත්තා. දැන් මේක අරන් යන ලොකු බෑග් එකක් ඕන. නේද? ඔයාලත් ඒ ලොලු පළතුරු ගන්නවා නම් මෙතන තමයි එන්න ඕන ප්ලේස් එක නේද අයියා? මෙතෙන් තියෙන බයික් එකේ. ඒ ඇතුළට දාන්නත් බෑ උඩින් තමයි තියන්න තියෙන්නේ. ඇතුළට දාමුද? ඇතුළේ හෙල්මට් එකක් තියෙනවා. මම එන රන්නයක් ගිහලා එන ගමන් අක්කගේ දූල ටික දාලා එන ගමන් ලොකු බෑග් එකක් තිබ්බනම් හරියට. අජයගෙන් රෝල් ටිකක් ගමු අපි. මොනවද හොඳ බඩු? කිරි බඩු. ආසම කෑමක් ගන්නවා. මාළු මිරිස්. මාළු මිරිස් ඉරට යුවනම් මරු. උඹලකට අවශ්‍ය ඔඹකට දාලා නැත්නම් හාල් මස් ටිකක් කියනවා දාලා මාළු මිරිස් ටිකක් ගත්තා. දැන් අපි යා. ඔයගෙත් අය මොකද කරන්නේ? උන්දෑන් මම මේ තියෙන ගැස්ලා දෙන්නේ ගඟට දාන්න යන්න. ඒක දාලා ගිහලා ඉතින් එනවා අපෝ ටවුන් එකට. ඉතින් ගයිස් ඔන්න ප්‍රගීත් අයියා කරන්නේ ටූරිසම්. ඔයාලට මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මම නම්බර් එක දාන්නම්. ඔන්න ඔයාලා කෝල් කරන්න. අයියලා තියෙනවා ලස්සන ටුක් ටුක් එකක්. ඔයාලට මාදුවගේ ටුවර් එකක් වගේ ඔය අම්බලන්ගොඩ බලපිටිය ඕනම තැනක නේද? ඕනම රයිඩ් එකක් යන්න ඕන නම් ඔන්න මම මෙන්ෂන් කරලා තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න. WhatsApp message එකක් දාන්න. ප්‍රගීත් අයියා ඔයාව ගයිඩ් කරයි. ඔන්න ඕන හොටෙල් එකක් ඕන දෙයක් දන්නව නේද? අම්බලන්ගොඩ ඒරියා එකේ. ඔන්න ඔය නම්බර් එකට කෝල් එකක් දෙන්න. ප්‍රගීත් අයියට අම්බලන්ගොඩ පැත්තට ආවොත්. එහෙනම් අයියා මං ඉල්ලන්න. බොහොම ස්තුතියි රවුමක් ගියාට මාත් එක්ක. පොලිය යාළුවා ඉතින් ඉස්කෝලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් යාළුවා. ඉස්සර කොයි වෙලාවෙත් මල්ලි ගාගෙන නේද? ගිහලා එනවද? හරි හරි. එහෙනම් ගයිස් පුංචි පුල ගාව ඉඳගෙනම වීඩියෝ එක ඉවර කරනවා. ජය වේවා ඔයාලා හැමෝටම ආයෙත් තමයි ලස්සන vlog එකකින්. වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරගෙන යන්න, follow කරගෙන යන්න. Facebook, TikTok, Instagram. ජය වේවා.